ඔන්න යාළුවනේ අද ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න එක මත්තක ගමගේ හිටියා චුට්ටි කියලා අහිංසක මුංචි ගෑන් ළමයෙකුයි එයාගේ අත්තම්මයි. එයා පොඩි කාලෙම එයාගේ අම්මා තාත්තා නම් නැති වෙලයි හිටියේ. ආච්චි අම්මේ දැන් හොඳටම හවස් වෙලානේ. මං සෙල්ලම් කරන්නේ යන්නද යාළුවෝ එක්ක. අනේ පුතේ ඔයා හැමදාම අඬාගෙනනේ ගෙදර එන්නේ. ඒකින්ද මගේ පුතා යන්න එපා. ගෙදරට වෙලා ඉන්න. අනේ ආච්චි අම්මේ මං ටක් ගාලා ගිහින් එන්නම්කෝ. හවස් වෙන කලින් ඉක්මනටම එන්නම්. හරි එහෙනම් ඉක්මනටම එන්නකෝ. ඔන්න ඉතින් චුට්ටි එයාගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න ගියා. හපෝ අර අම්මයි තාත්තයි නැති ළමයා නේද මේ පැත්තට එන්නේ? හාපෝ ඒ මූසල් ළමයා අදත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවද? හපෝ මට නම් බෑ මෙයා එක්ක සෙල්ලම් කරන්න. අනේ අයියෝ ඔයාලා මේ විදියට මට පනින්නේ. මං මූසල නෑ. ඇයි නැත්තේ? ඔයා හරිම මූසලයි. ගමේ මිනිස්සු හැමෝම කියනවා ඔයා මූසලයි කියලා. ඇයි අනේ මට මූසලයි කියලා කියන්නේ? මම මොකද්ද කරපු වැරැද්ද? ඇයි ඔයා දන්නේ නැද්ද? ඔයා ඉපදිනකොටම ඔයාගේ අම්මයි තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙනවා. ඒ ඔයාගේ මූසලකම හින්දා. අනේ මම මූසලින් හින්දා නෙවෙයි යාලා නැති උනේ. ඒක හදිසි අනතුරක්ලු. ඒක මගේ වැරද්ද නෙවෙයි උනේ. ඒක හදිසි අනතුරක්. ඔයාලට වැරදීමක් කළා. මගේ අත්තම මට කිව්වේ එහෙමයි. ඔව් ඉතින් ඔයාට දුක හිතෙන හින්දා අත්තම ඔයාට බොරුවක් කියන්නේ නැති. ඇත්තටම ඔයාගේ මූසලකම හින්දා තමයි ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනේ. අනේ ඔයාලා ඔහොම කියන්න එපා. මට හරි දුකයි. ඔයාලා කැමති නැණි කොහොමත් මං සෙල්ලම් කරන්න එන්නවට මම යන්නම්කෝ. හරි යන එකම තමයි හොඳ. අපි කොහොමත් කැමති නැහැ මූසල ළමෙක් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් චුට්ටිට හොඳටම දුක හිටිලා චුට්ටි එතනින් යන්න ගියා. හාපෝ එළියට බහින්න බෑනේ මේ මූසල් ළමයා හැමතැනම. හාපෝ හරි මූසල් ළමේ දකින්න කොටත් එපා වෙනවා. අනේ ඇයි නැන්දේ මට මූසලයි කියන්නේ? මම ඔයාලට කරපු වැරද්ද මොකද්ද? වැරද්දක් කරේ මට නෙවෙයි. ඔයා කරේ ඔයාගේ අම්මලාටමයි. ඔයා මේ ලෝකෙට ආපු දවසේම තමයි අර මිනිස්සු දෙන්නම නැති වුනේ. හරිම හොඳ මිනිස්සු දෙන්නෙක්. තමුසේගේ මූසලකම හින්දා තමයි අර අහිංසක මිනිස්සු දෙන්නත් ඇක්සිඩන්ට් වුනේ. අනේ නැන්දේ ඒක මගේ වැරද්දක් නෙවෙයි. ඒක හදිසි අනතුරක්ලු. කොහොම වුණත් තමුන් නම් මහ මූසල ළමෙක්. ඔන්න ඔය විදියට චුට්ටිට යන තැන දොස් තමයි ලැබුණේ. අනේ ආච්චි මේ බලන්නකෝ මිනිස්සු මට හරියට බනිනවා. ඒ වගේ මගේ යාළුවොත් මට හරියට බනිනවා. මං හරිම මූසලයිලු. අනේ පුතේ ඕව ගණන් ගන්න එපා. අපිට බෑනේ මිනිස්සු හදන්න. මගේ පුතා මූසල නෑ. මගේ පුතා හොඳ පුතෙක්. ඔයා මට කොච්චර උදව් කරනවද මගේ වැඩවලටත්. අනේ ආච්චි ඒ වුණාට මට හරිම දුකයි. කාලේ කෙමින් ගෙවිලා ගියා. ආච්චි අම්ම නම් හොඳටම අසනීප වුණා. ඉතින් මේ විදිහට කාලය යාමත් සමගම එයා මිය ගියා. අනේ දැන් මට කවුරුවත්ම නැහැ. ආච්චි අම්මත් මාව දාලා ගියා. මගේ අම්මයි තාත්තටත් මාව දාලා ගියා. අනේ මට නම් කවුරුවත් නැහැ. මං දැන් මොකද කරන්නේ? අනේ මට කන්නවත් නැහැ. මං කෑම හදන්න දන්නෙත් නැහැ. දැන් මම මොකද කරන්නේ? අනේ ආච්චි අම්මවත් හිටියනම් මට කන්න මොනවා හරි හදලා දෙයි. කෙල්ලේ මං ආවේ කුලී සල්ලි ඉල්ලගෙන. අනේ සමපාල මාමේ මං කොහොමද ඔයාලට සල්ලි දෙන්නේ? මගේ අතේ සල්ලි කීයක්ම නැහැ. එහෙනම් මෙහෙන් යනවා. සල්ලි කීයක්වත් නැතුව මේ ගෙදර තනියම තමුන්ට ඉන්න දෙන්න බෑ. යනවා කොහේ හරි යනවා. තමුගේ මූසලකමට තමයි තමුන්ට කිසිම දෙයක් නැතුනේ. අනේ මාමේ මට ඔහොම කතා කරන්න එපා. මට හරිම දුකයි. හරි මම යන්නම්කෝ. ඔයා ওই ගෙදර කාට හරි දෙන්න.
ඔන්න ඉතින් ඔය විදියට චුට්ටිට කුලේ ගෙදරනුත් යන්න සිද්ධ වුණා. ඉතින් චුට්ටි ඔය විදියට කන්න හොයාගෙන ගෙවල් ගාන ඇවිදින්න පටන් ගත්තා. හැබැයි එයාට කිසිම ගෙදරකින් නම් කෑම මුකුත්ම හම්බුනේ නැහැ. අනේ නැන්දේ මට හොඳටම බඩගිනි. කන්න මුකුත්ම නැද්ද ගෙදර? අනේ මොනවහරි තියෙන මට කන්න මොනවහරි දෙන්න. ඔයාට ලොකු පිනක්. හාපෝ උදේ පාන්දරම ආවද කෑම හොයාගෙන? තමුන්ට මෙහෙ කෑම නැහැ. තමුන්ට කන්න දෙන්න අපි උයන්නේ නැහැ. තමුන්ගේ මූසලකම හින්දා තමයි තමුන්ගේ ආච්චි අම්මයි අම්මයි තාත්තේ තුන් දෙනාම තමුන්ට නැති වුණේ. කරුණාකරලා මෙතනින් යනවා. හරි නැන්දේ මට සමා වෙන කරදරයක් වුණා නම් මම යන්නම්කෝ. ඉතින් අසරණ චුට්ටි එතනිනුත් හොඳටම බැනුම් අහලා එතනින් යන්න ගියා. ඉතින් චුට්ටිට යන්න තැනක් නැතුව එයා ගමේ තියෙන ලොකු ගහක් යට වාඩි වුණා. ඉතින් ඒ වෙලාවේ විශාල වර්ෂාවක් ඇදහැළුණා. ඉතින් චුට්ටි ආයෙමත් හොඳටම අඬන්න පටන් ගත්තා. අනේ ආත්තම්නේ මට හරිම හීතලයි. හොඳටම බඩගිනි. අයියා ආත්තම්නේ මම දාලා ගියේ. අනේ මට හොඳටම බඩගිනි. කවුරුවත් මට කන්න දෙන්නේ නැහනේ. අනේ දෙයියනේ දැන් මම මොකද කරන්නේ? මෙහෙම ගියොත් නම් මට බඩගින්නේ මැරෙන්නමයි වෙන්නේ. අනේ ආච්චි අම්මේ තාත්තේ ඇයි ඔයාලා මාව දාලා ගියේ? මට හරිම පාළුයි. අනේ දැන් මම මොකද කරන්නේ? ඔන්න එතකොටම එතෙන්ට තරුණ කාන්තාවක් ආවා. ඇයි පුතේ ඔයා අඬන්නේ? මොකද්ද උනේ? ඇයි ඔයා මේ කික ගහ අඬන්නේ? අනේ නන්දේ මට හරිම බඩගිනි. අනේ පුතේ ඔයාට කවුරුවත්ම නැද්ද? කොයාගේ අම්මයි තාත්තයි? මගේ අම්මේ තාත්තයි දෙන්නෙම නැති වෙලා නැන්දේ. මම ජීවත් වුණේ මගේ ආච්චි අම්මා එක්ක. ඒත් මගේ ආච්චි අම්මා මාසෙකට කලින් නැති වුණා. ඉතින් මං දැන් තනි වෙලා ඉන්නේ. මට කාත් කවුරුවත් නැහැ. මට හොඳටම බඩගිනි. නන්ද ගාව කන්න මුකුත් නැද්ද? අනේ පුතේ එහෙමද? ඔයා එන්නකො මාත් එක්ක. මං ඔයාට කන්න මොනවා හරි දෙන්නම්. හරි නන්දේ මම එන්නම්කෝ. ඉතින් චුට්ටි අර තරුණ කාන්තාව සමග යන්න ගියා. නන්දේ මේ ගෙදර ඔයා ගෙදර. මේ ගෙදර නම් හරිම ලස්සනයි නන්දේ. ඔව් පුතේ මේ ගෙදර මගේ තමයි. තව කවුද නන්දේ මේ ගෙදර ඉන්නේ? ඔයා විතරද මේ ගෙදර ඉන්නේ? ඔව් පුතේ මේ ගෙදර ඉන්නේ මම විතරයි. මමත් ඔයා වගේමයි. මට කවුරුවත් නැහැ. ඔයාට හොඳටම බඩගිනි කිව්ව නේද? ඉන්නකෝ මං ඔයාට කන්න මොනවා හරි හදන් එන්නම්. හරි නන්දේ. මෙන්න මං ඔයාට කෑම හදන් ආවා. ඔයා ආසයිද කිරිබත් ගන්න? මං ඔන්න කිරිබත් හැදුවා. ෂා කිරිබත් කියන්නේ මං ආසම කෑමක් නන්දේ. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි. රසයිද පුතේ ඉතින්? ඔව් නන්දේ මේ කෑම නම් හරිම රසයි. අනේ නන්දත් කන්නකෝ. හරි පුතේ මම කන්නම්. ඉස්සෙල්ලා ඔයා කාලේ ඉන්නකෝ. හරි නන්දේ මම කන්නම්කෝ. අනේ නන්දේ ඔයාට ගොඩාක් ස්තුතියි. පුතේ ඔයා කැමති ඕනම දවසක් මේ ගෙදර ඉන්න. මං ඔයා මගේ දුවෙක් වගේ මං බලාගන්නම්කෝ. මටත් කාත් කවුරුවත් නෑනේ පුතේ. මට පුළුවන් ඔයාට අම්ම වෙන්න. අනේ ඔය ඇත්තමද? දැන් මටත් අම්ම කෙනෙක් ඉන්නවා. මට හරිම සතුටුයි. මං හැමදාම ඔයා එක්ක ඉන්නම්කෝ. ඉතින් ඔන්න ඔය විදියට චුට්ටි හරිම සතුටින් අර තරුණ කාන්තාව සමග ජීවත් වුණා. අනේ පුතේ හිමින් දුවන්න වැටෙයි. හරි අම්මේ මම හිමින් දුවන්නම්කෝ. අද කතාව ලස්සනයිද? ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක ඇතුව ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න යන්න අමතක කරන්න එපා.